පිළිමයක් නෙවෙයි. 이르දියෙන් හැදිච්ච බුදු සිරුර රුවන්වැලි සෑය ඇතුළේ වැඩ ඉන්නවා. උතුරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා නැගෙනහිරට පිටුපා තමයි ඒ උතුම් බුදු සිරුර තියෙන්නේ. සුන්දර රශ්මි දහරා විහිදී ධාතු පරිනිර්වාණය වෙනකල් මේ බුදු සිරුර රුවන්වැලි සෑය වැඩ ඉන්නවා. රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන බුද්ධ චරිතයේ ප්‍රතිමා එළියට ගත්තොත් රුවන්වැලි සෑයේ මළුව වගේ 4-5 ගුණයක් ඕන. එච්චර ඇතුලේ තියෙනවා. මේ පෘථිවි තලයේ වටිනාම මාණික්‍ය රන් රිදී මුතුමැණික් රුවන්වැලි සෑය ඇතුලේ තියෙන්නේ. රුවන්වැලි මහා සෑයේ බුදු සිරුර මැවිල්ලා ප්‍රාතිහාර්ය පෑවා. සියලු රහතන් වහන්සේලා වැඳපු තැන. වාහල් කඩවල පවා ධාතුන් වහන්සේලා නිදන් කළා තියෙන රුවන්වැලි සෑයේ. ඒ නිසා ස්වර්ණමාලී මහා සෑයට